හෙලෝ ගයිස්. ඉතින් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අද YouTube channel එකේ. ඉතින් අද වීඩියෝ එකක් කතා කරන්නේ අර වෙනදට කතා කරනවා වගේ මුකුත් හදන දෙයක්වත් ඒ වගේ කිසිම දෙයක් ගැන නෙමෙයි. ඉතින් මම මෙතනදී ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න අපි අලුතින්ම පටන් ගත්ත කෝර්ස් එකක්. ඉතින් මේක මේ අලුත් කියන්නේ වෙලාවේ දැන් නෙමෙයි පටන් ගන්නෙ. ඊට මාස කිහිපයකට කලින් අපි මේ වැඩේ කරා. ඊට පස්සේ ඉතින් මම මේක ලොකුවට එහෙම දැම්මේ නෑ YouTube එකේවත් කොහෙවත්. ඉතින් දැන් හිතුණා ඒක දාන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී අපි කෝර්ස් එක ගැන තමයි ඔයගොල්ලන්ට කියන්න ආවේ. ඉතින් මේ පාඨමාලාව මම ගොඩක්ම මේ පටන් ගන්න හිතුවේ අපි RC plane හදන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න. කියන්නේ YouTube වීඩියෝ වලින් අපි දාන එක හරි. එහෙම නෙමෙයි මුල ඉඳන් හරියටම කොහොමද RC plane එකක් හදන්නේ මොනවද අපි දැනගන්න ඕන දේවල් අර සාමාන්‍ය වීඩියෝ එකකින් දැනගන්න බැරි දේවල් ඒවත් එක්කම තමයි අපි මේ කෝර්ස් එක පටන් ගන්න හිතුවේ RC plane එකක් හදන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මේකදී අපි මම ඔයගොල්ලෝ මුලින්ම කියන්න ඕනේ දැන් කෝස් එක ගැන විස්තර කියන්න ඕනේ. එතකොට මම මුලින්ම ඔයාලට කියන්නම් මම මේක රෙකමන්ඩ් කරන්නේ මොන වයස්වල කට්ටියටද කියලා. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ පහ ශ්‍රේණි උඩ කට්ටිය. ඒ කියන්නේ පහ ශ්‍රේණි ඉඳලා ඉතින් ඉහළ ශ්‍රේණි වලටයි ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉවර නම් ඒ ආසයි නම් අවුලක් නැහැ එන්න පුළුවන්. ඉතින් පහ ශ්‍රේණියට වඩා අඩු කට්ටිය සමහර කට්ටිය ඉන්නවා 3 4 වගේ ශ්‍රේණි ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මාර දක්ෂයි මේ වගේ වැඩවලට. එහෙම කට්ටිය ඉන්නවා නම් අවුලක් නැහැ. කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. ඒක තමයි මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ඒජ් එක. ඊට පස්සේ මොන වගේ කට්ටියටද කියලා කිව්වද ඒජ් එක මොකක් වුණත් මේකේ තියෙනවනේ පොඩි ලෙවල් එක. එහෙම නෙමෙයි මේ ලෙවල් එක මේ කෝස් එකේ ලෙවල් එක බිග්ිනර්ස් ලා තමයි හදන්නේ. ඒ කියන්නේ ඔයාලා හිතනවා මොනවා හරි දෙයක් දන්නවා කියලා RC plane හදන විදිය ඒකේ වෙන තියරි කියනවා කලින් හදලා තියෙනවනම් කොටින්ම ඔයාම හදලා try කරලා තියෙනවනම් එහෙනම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාට මේක කෝස් එක කරන්න එපා. හේතුව තමයි ඔයා දන්න දේම වෙන්න පුළුවන්. මේකදී මම කියලා දෙන්න ඕනේ. තේරුම් ගන්න යන්නේ මම බෝඩ් සල්ලි ගන්නවා ඒක. එහෙම බොරු කියලා මට කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් ඔයා මුකුත්ම දන්නේ නැත්නම් ඒ කියන්නේ මම දෙන්න ඔයා බේසික් දෙයක්වත් දන්නේ නැහැ. ප්ලේන් එක උඩ යන්නේ කොහොමද කියලා මෙලෝ සසරක් දන්නේ නැත්නම් හැබැයි හදන්න ආසයි නම් එහෙනම් ඔයාට සුදුසුයි මේක මුලින් ඉඳන් ඔක්කොම කියලා දෙනවා. සහ මම අනිවාර්යෙන් කියන්න දෙයක් තමයි මේකෙදි කියලා දෙන්නේ RC කියන්නේ මොඩල් එයාක්‍රාෆ්ට්ස් ගැන විතරයි. ඩ්‍රෝන්ස් පැත්තට අපි එන්නේ නැහැ. ඩ්‍රෝන් හදන විදිහ නෙමෙයි මෙතන කියලා දෙන්න RC ප්ලේන් හදන විදිහ තමයි කියලා දෙන්නේ. හරි. දැන් මම ඔයගොල්ලන්ට ඒජ් එක කට්ටිය ගැන ඒජ් ගෲප්ස් ටික කිව්වා මොනවයි කට්ටියටද මේක සූටබල් කියලා මම කිව්වා. මම ඊළඟට කියන්න ඕනේ මේ කෝස් එක ගැන පොඩි විස්තරයක්. එතකොට කෝස් එක ගැන විස්තර කරද්දී කෝස් එක දවස් 4ක් තියෙනවා. හරිද? එතකොට සති දෙකක් තියෙනවා. සෙනසුරාදා දවස් ටික තමයි ගන්න. ඒ සති දෙකෙම සෙනසුරාදා ඉරිදා. එතකොට මේකෙදිත් මම ගෲප් දෙකකට කඩලා දෙනවා මේක ඔන්ලයින් සෙෂන් එකයි ෆිසිකල් සෙෂන් එකයි. ඔන්ලයින් සෙෂන් එකේ තිබෙන්නේ දවස් 4ම ඔන්ලයින්. කියන්නේ ඔන්ලයින් සෙට් එකට ඔන්ලයින් ඉන්න ළමයින්ට දවස් 4ම ඔන්ලයින් එක කරන්න පුළුවන්. ෆිසිකල් කට්ටියට දවස් 2ක් ඔන්ලයින් කියලා දෙනවා. දවස් 2ක් ෆිසිකල් තියෙනවා. එතකොට ෆිසිකල් එකේ තියෙන වෙනස මේකයි. ෆිසිකල් එකේ එන කට්ටියට අපි ඔයගොල්ලන්ට RC plane එකක් හදන්න ඕන කරන දේවල් ඔක්කොම සපයනවා. ඒ කියන්නේ ඕන කරන බෝඩ්, මෝටර්ස්, බැටරි හැමදේම දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ එන කට්ටියත් එක්ක ගෲප් කරලා දෙන්නේ. තනි තනි නෙමෙයි. ගෲප් වයිස් තමයි දෙන්නේ. ඉතින් ගෲප් එකක් ඒ කියන්නේ ළමයි ගොඩාක් දාන්න නෙමෙයි. එන කට්ටියත් එක්ක බලලා ගෲප් එකකට කඩලා ඒ ගෲප් එකට අපි ඕන කරන දේවල් දෙනවා. ඒතකොට ඕගොල්ලන්ට අපිත් එක්කම ප්ලේන් එකක් හදන්න පුළුවන් සහ අපි ඒක යවල බලනවා කොහොමද ඒකත් එක්ක ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඔන්ලයින් එකට එහෙම කරන්න බෑනේ. ඒතකොට ෆිසිකල් එකේ කට්ටියට ඒ chance එක තියෙනවා. එතකොට මේ දෙකේ මුදල පොඩි වෙනසක් වෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් එකට වඩා පොඩි ගාණක් වැඩි ෆිසිකල් එකේ කට්ටියට. ඊට පස්සේ මම දැන් ඔන්ලයින් එක ගැන කිව්වනේ විස්තරේ. ෆිසිකල් එකේ තියෙන දන කියන්න ඕනේ. ෆිසිකල් එක අපි පාත් ගන්නේ කියන්නේ ඔන්ලයින් තමයි පළවෙනි දවස් දෙක ෆිසිකල් එකේ. ඊළඟ දවස් දෙක තියෙන්නේ බත්තර මුල්ල කොස්සත් ඒ ප්‍රදේශයේ තමයි කරන්නේ. ඕගොල්ලන්ට WhatsApp message මම නම්බර් එකක් දාන්න ඕනේ. ඒකට message එකක් දාන්න. ඒතකොට මම ඔක්කොම විස්තර ටික කියනවා. මම දැනට වීඩියෝ එකේදී කියන්නේ බත්තර මුල්ල කොස්සත් ප්‍රදේශය තමයි. මම බත්තර මුල්ල කොස්සත් කිව්වේ අර නාවල පැත්තේ කොස්සත්ක් තියෙනවනේ එහෙම නෙමෙයි. බත්තර මුල්ල කොස්සත් ප්‍රදේශය තමයි ෆිසිකල් සෙෂන් එක අපි තියන්නේ. ඒකට එතනදී ඔයගොල්ලන්ට ප්ලේන් එකක් හදලා අපිත් එක්කම ඒක බලන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ඕන කරන දේවල් දෙනවා. විශේෂයෙන්ම තමයි අපි ප්ලේන් එක ඔයගොල්ලන්ට ගෙනියන්න දෙන්නේ නැහැ. මොකද අපි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න දෙන්නේ මේ බල් ටික අපි ආයි ගන්න හැම ප්ලේන් එකයි බල් ටික ගන්නවා. හැබැයි ඔයාලට තනියෙන්ම හදන්න ඕන නම් කියන්නේ හිතන්නකෝ ඔයා ගෲප් වයිස් නෙමෙයි ඔයා එනවා ඔයාලට තනියෙන් ඉගෙන ගන්න ඕනේ. තනියෙන් ප්ලේන් එක හදලා ගෙනියන්න ඕන. ඔයාලට ඒ ඕන කරන දේවල් ඔක්කොම ගන්න පුළුවන් නම් ඒ අවශ්‍ය කරන බඩු මතින් ඔයාලට ගන්න පුළුවන් නම් ඒ ටික අරන් එන්න. කිසි ප්‍රශ්න නැහැ. එතකොට ඔයාලට ප්ලේන් එක හදලා ඔයාලම ගෙනියන්න පුළුවන්. කවුරු කෙනෙක් ඉන්නවා නම් එහෙම දැනට එහෙම බඩු ටික නැහැ ඔයා ගාව. ඔයාට මේ දේවල් ගන්න ඕනේ නම් ඒවා ගන්න හොයාගන්න අමාරු වෙන ඒත් අපිට කියන්න පුළුවන් අපි ඔයාට මේ බඩු ටික ඔයාලට දෙන්න. අපිට සල්ලි දීලා ඔයාට මේ බඩු ටික ගන්න පුළුවන්.
එතකොට ඒ බඩුවලට සාමාන්‍ය වියදමක් යනවා මට. බොරු කියන්න ඕනේ සාමාන්‍යයෙන් කොහොම ටික ගන්න සාමාන්‍යයෙන් 35000කට වැඩි මුදලක් යනවා මට කියන්න පුළුවන්. 35000කට වැඩි මුදලක් යනවා ආසන්න මම මොකටද ගන්න හදාගන්න තමයි කියන්නේ. එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් එහෙම Tamanටම බඩුව අරගෙන ඉන්න පුළුවන්. ප්ලේන් එක හදලා ඔයාලට ගෙනියන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි ප්‍රධානම විස්තර. ඊට පස්සේ මම කියන්න ඕනේ දැන් මේ ගැන මම කියව විස්තර මැදේ පාඩමාලා ගාස්තුම්පොත් මම මේ වීඩියෝ කියන්නේ නැහැ. ඉතින් මම මෙතන WhatsApp නම්බර් එකක් දාන්න. මේකට මට WhatsApp message එකක් දාන්න මම ඔයාලට ඔක්කොම විස්තර ටික කියන්න පාඩමාලා ගාස්තු කොහෙද තියෙන්නේ සහ ඔයාලට මේ විදිහට Tamanටම ඕන දම දේවල් ගන්න ඕන නම් මේ විස්තර ටික ඔයාලට මගෙන් කල් දැනගන්න පුළුවන්. ඉතින් වැදගත් දේ තමයි දැන් ගාස්තු වෙන පොඩි අයිඩියා කියන්න ඕනේ. අර ට්‍රේඩින් කෝස් වල වගේ එන්න ලොකු ගණන් 20000 එහෙම ගාණක් මේකට ගන්නෙ නැහැ. හරිද? මේකට මම ගන්නෙ සාමාන්‍ය ළමයි කියන O level ළමයි හිතන්නකෝ. A levelුත් නෙමෙයි. A level ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට උට්ටක් ගන්න වැඩි ඉන්නේ දවසකට එහෙම නෙමෙයි. සාමාන්‍ය O level ක්ලාස් එක ළමයි දවසකට ඉගෙන ගන්න තියෙනවනේ. අන්න ඒ වගේ මුදලක් තමයි මේකට ගන්නෙ. හේතුව මේක අර හිම සල්ලි බලාගෙන කරන වැඩක් නෙමෙයි. මේක මම කරන්නේ මට කිව්ව ඉංජිනේරින් එයාක්‍රාෆ්ට් ඒරෝනොටිකල් ඉංජිනේර කෙනෙක් තමයි මට මේ වැඩේ පටන් ගන්න. මල්ලි මෙහෙම කරන්න මේ පොඩි ළමයින්ට මේක කියලා දෙන්න. ඔයත් පොඩි ගාණක් ගන්න කියලා. ඒක නිසාම තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අර වගේ ලොකු ගණන් අරගෙන හිම අර සල්ලිම ફોකස් කරලා කරන දෙයක් නෙමෙයි මේක. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. අනිවාර්යෙන් මේ පල්ලෙහා දෙන WhatsApp නම්බරේ මැසේජ් එකක් දාන්න. හැම විස්තරම මම ඔයාලට කියන්නම්. ඊළඟ දේ තමයි අපේ description එකේ link එකක් තියෙනවා WhatsApp group එකක. ඒක ඉන්නේ මේ ටෙක්නොලොජි ගැන හොඳ දැනුමක් තියෙන කට්ටියක්. මේ ප්ලේන්ස් ගැන ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් ඒකෙන් දැනගන්න පුළුවන්. ඒකට join වෙන්න. එහෙනම් ඉතින් ආයි දවසක අර අපි වෙනද හදනවා වගේ ප්ලේන් එකක් හරි ඩ්‍රෝන් එකක් හරි ඒ වගේ හදන දෙයකින් හොඳ වීඩියෝ එකකින් ආයි සෙට් වෙමු. එහෙනම් අදට ගිහින් මම අපොට සුබ දවසක්.